එහෙනම් මනෝෂ මේක ඉතුරු වැඩ ටික මෙතනින් එහාට ඔයාට බාරයි. ඉතින් ඔන්න හේෂාන් කියපු විදිහටම එළිය මොඩිෆිකේෂන් එක කරලා ඉවරයි. අපේ ඇවට බස් එකේ ඉන්ටීරියර් මොඩිෆිකේෂන් එක තමයි අපිට යෙදිලා තිබ්බේ කරන්න. ඉතින් අපි කවට අරන් ආව ඇවට බස් එකේ ඉන්ටීරියර් මොඩිෆිකේෂන් කරගන්න බලන්න මොඩිෆිකේෂන් කොච්චර ලස්සනට කරලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇවට බස් එකේ ඉන්ටීරියර් මොඩිෆිකේෂන් ඉවරලා තියෙන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලගේ ටීම් එකේ 10 දෙනෙක් ඉන්නවනේ. ඉතින් 10 දෙනාටම ට්‍රැවල් කරන්න පුළුවන් විදිහට කම්ෆර්ටබල් විදිහට ට්‍රැවල් කරන්න. ඉතින් අපේ චතුරංග අය ඉල්ලුවා. චතුරංග තමයි ටීම් එකේ බෑන්ඩ් එකේ ඕන. ඉතින් එයා ඉල්ලුවා එයාට 10 දෙනාට වෙන වෙනම සිංගල් සීට්ස් දාලා දෙන්න. ඉතින් ඒ විදිහටම සිංගල් සීට්ස් දාලා දෙනවා. ඉතින් මේවා රෙක්ලයින් කරන්න පුළුවන්. ඒකත් එක්කම සේෆ්ටි බෙල්ට්ස් තියෙනවා. ඉතින් කම්ෆර්ටබල් ලෙදර් එකකින් කම්ෆර්ටබල් කුෂන් එකකින් තමයි මේ මොඩිෆිකේෂන්ස් ටික කරලා තියෙන්නේ. ඉතින් කතා කරන්න දෙයක් නැහැ සීට්ස් ගැන නම්. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ අපි මේකට ඉලෙක්ට්‍රික් කර්ටන්ස් දාලා දිනවා. එයා කිව්වා කවුද අපේ චතුරංග අයියා කිව්වා මේ වාහනේ ඉන්ටීරියර් එක දෙන්න පුළුවන් බේස්ම ලෙවල් එකෙන් දෙන්න කියලා. ඉතින් අපි කිව්වා එහෙනම් ඉලෙක්ට්‍රික් කර්ටන්ස් දාමු. ඒකත් එක්කම ඇම්බියන්ට් ලයිට්ස් දාමු. ඒකත් එක්කම ඇවට බ්‍රෑන්ඩින් එකක් කරලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. එළිය ඇවට බ්‍රෑන්ඩින් එක වෙනම කතාවක්. ඒක වෙනම ලෙවල් එකක්. ඉන්ටීරියර් එකේ ඇවට බ්‍රෑන්ඩින් එක ඒක වෙනම 3D ලුක් එකක් එන විදිහට අපි මොඩිෆිකේෂන් එක කරලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇවට එකට එහාට ගියාට පස්සේ පවර් කර්ටන් ටික කොහොමද වැඩ කරන්නේ. මෙතන බටන් එකක් තියෙනවා. ඒකේ බිව්වට පස්සේ දෙන්නෙක්ට එක කර්ටන් එකක් විදිහට තමයි අපි ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඒක ආයෙ පාරක් තිබුවට පස්සේ මේක පාත් වෙනවා. ඉතින් ඔය වගේ ටිකක් තමයි සයිඩ් වෝල් එක කතා කරන්නේ. ඉතින් එහාට ගියට පස්සේ මේකේ බ්‍රෑන්ඩින් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හුඩ් එකෙත් ලස්සනටම ඇවට කියලා තියෙනවා. එතනක් තියෙනවා. ඒකත් එක්කම පිටිපස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ෂොට් එක කොහොමද තියෙන කියලා. ඒ කියන්නේ අපි වැඩි හයිලයිට් වෙන්නේ නැති වෙන්න හයිඩ් වෙන්න ඇවට කියලා ලස්සනට මෙතන බ්‍රෑන්ඩින් එකක් කරලා තියෙනවා. ඒකත් එක්කම මේ ටීම් එකේ මේ 10 දෙනාගේ ඇඳුම් මොනවා හරි කියන්නේ කෝට්ස් මොනවා හරි ඉවෙන්ට් වලට යදී කෝට් තියෙනවානේ. කෝට් ටික හැං කරන්න වෙනම ක්ලෝත් හැංගර්ස් ටිකක් මෙතන දාලා තිනවා. ඉතින් සීට් එකේ තව ලස්සන ඔප්ෂන් එකක් තියෙනවා. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටීම් එකේ කට්ටිය කිලෝමීටර් 2-3 නෙමෙයි ට්‍රැවල් කරන සාමාන්‍ය කිලෝමීටර් 100 200 ට්‍රැවල් කරනවා. ඉතින් එතකොට කට්ටියගේ ෆෝන් charge කරගන්න වෙනම අපි USB ports හැම සීට් එකකම වෙන වෙනම දීලා තියෙනවා. ඒකත් එක්කම bottle holders cup holders වෙනම දීලා තියෙනවා. ඉතින් comfortable එක පැත්තෙන් මේ සීට් එක ගැන ගත්තොත් නම් next level සීට් එකක්. මේක 100% made in Sri Lanka සීට් එකක්. ඉතින් වෙන කතා කරන්න දෙයක් නැහැ සීට් සම්බන්ධව. ඉතින් එතනින් එහාට ගියට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්ටාර් රූෆ් මොඩිෆිකේෂන් එකක් කරලා තිනවා. මොකද රෑ ගමනක් යද්දි මේ මැද ඇවට ලෝගෝ එකයි ඒ ටික ඕෆ් කරාට පස්සේ උඩ බැලුවට පස්සේ මාරම charming මාරම නිදහස් ලුක් එකක් එන විදිහට අපි මේ ස්ටාර් රූෆ් මොඩිෆිකේෂන් එක කරලා තිනවා. ඒකත් එක්කම කට්ටියගේ මොන හරි දා ගන්න කූල් මේ වතුර බෝතල් එහෙම ඕන නම් මැද ෆ්‍රිජ් එකක් දීලා තිනවා. වාහනේ ඔරිජිනල් එද්දි දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක නිකන් ප්ලාස්ටික් බෝඩ් ටික ප්ලාස්ටික් කප් ටික නැත්නම් තහඩු බොඩිය තමයි තහඩු බොඩිය එක තමයි එන්නේ. ඉතින් මේකේ එතනින් එහාට ගිහලා මේකේ ෆුල් ඇල්කන්ටාර් රැපින් එකක් කරලා තිනවා. ඒකෙන් තමයි බස් එක ඇතුලේ මාර රිච් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ VIP ලුක් එක ගන්න මේ වගේ පොඩි පොඩි ඩීටේල් වල පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ වගේ මොඩිෆිකේෂන් එකක් කරගන්න හැමතැනම නෑ. ඉතින් පල්ලෙහා තියෙන නම්බර්ස් වල කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඉතින් අපි ගිහිල්ලා එන්න ඔක්කොටම සුබ දවසක්. ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව